දැන් ආණ්ඩුව කියනවානේ සුනිකුරාටුවෙන් පස්සේ හිතුවටත් වඩා වැඩිපුර ආර්ථිකය වර්ධනය වෙයි කියලා. එක්සැම්පල් එකක් ගමු. අපිට තියෙනවා ජනේලයක්, වීදුරුවක් තියෙන ජනේලයක්. මේකට අපි ගලක් ගහනවා. ගලක් ගැහුවම මේ ජනේලේ කැඩෙනවා. එතකොට මොකද වෙන්නේ? වීදුරු බාස්ට, වඩු බාස්ට, ඊට පස්සේ බට්ටා ට්‍රාන්ස්පෝර්ට් කරන එකනට මේ වීදුරුව ඒ කට්ටියට පඩි ගෙවනවා. හරි? එතකොට GDP එක වැඩි වෙනවා. ආර්ථික වර්ධනයක් එනවා. හැබැයි අවසානයේදී මොකද වෙන්නේ? අර තිබිච්ච ජනේලෙ විතරයි තියෙන්නේ. අපේ සල්ලි වලට මොකද වුනේ? අර කැඩිච්ච ජනේලෙ හදන්න වියදම් වුණා. ඒතකොට අපි තව ජනේලයක් හදන්න හිටියා නම් ඒකට මොකද වුනේ? ඒක ජනේලෙ හදන්න සල්ලි නැහැ. GDP එක වැඩි වෙච්ච පළියට අපි හිතපු තැනට ඉස්සරහට යවෙන්නේ නැහැ. එහෙම යන්න නම් මේ අයිඩියොලොජිකල් අවුල අපේ ආණ්ඩුව බේර ගන්න ඕනේ. ඒ තමයි ආණ්ඩුවට කරන්න තියෙන ඒවා තියෙනවා. ආණ්ඩුවටත් කරන්න පුළුවන් පුද්ගලික අංශයට කරන්න පුළුවන් ඒවාත් තියෙනවා. අපි ප්‍රමුඛත්වය දෙන්න ඕනේ පුද්ගලික අංශයට කරන්න බැරි ආණ්ඩුවට කරන්න පුළුවන් දේවල් වලට අපේ මුදල් වියදම් කරන්න. පුද්ගලික අංශයට දෙන්න ඕනේ ඔවුන්ට වියදම් කරන්න පුළුවන් ඒවට ඒවා වියදම් කරන්න. දැන් මම උදාහරණයක් දෙන්න. දැන් තියෙනවා විදුලි බලය අපේ රටේ. එතකොට දැන් 112කින්ද කොහෙද ලයිට් බිල වැඩි කරන්න ආණ්ඩුවෙන් ඉල්ලා තියෙනවා. ඇයි? මොකද ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ට ණය ගන්න ඕනේ, ඒගොල්ලන්ට වියදම් කරන්න ඕනේ, අර කට්ටියගේ පඩි ගෙවන්න ඕනේ. හරි. ඕකේ. හැබැයි කලින් තිබුණ පනතට අනුව පුද්ගලික අංශයට මේ යටිතල පහසුකම් වලට සම්බන්ධ වෙන අවස්ථාවක් තිබුණා. උදාහරණයක් ඇරෙට නෙට්වර්ක් එක ඉම්ප්‍රූව් කරන්න පුද්ගලික අංශයට විවෘත වෙලා තිබුණා. හැබැයි අනුර කුමාර ජනාධිපතිතුමාගේ ආණ්ඩුව මොකද කරේ? ඒව රිවර්ස් කරා. දැන් අවුල මොකද්ද? තියෙන සල්ලි ඒ ප්‍රමාණයම තමයි. හැබැයි දිට්වැක නිසා පාලම් කැඩිලා, බෝකු කැඩිලා, ස්පිතාල කැඩිලා, නෙට්වර්ක් කැඩිලා. ඒක ඒව හදන්න අර තියෙන සල්ලි ටික වියදම් කරාම නෙට්වර්ක් එක එක්ස්පෑන්ඩ් කරන්නේ කවුද? ට්‍රාන්ස්මිෂන් එක හදන්නේ කවුද? ඩිස්ට්‍රිබියුෂන් එක හදන්නේ කවුද? පුද්ගලයන්ට කරන්න පුළුවන්. හැබැයි අයිඩියොලොජිකලි ඒ කට්ටිය ඒව වලින් ඉවත් කරලා තියෙනවා. ඉතින් අවසානයේදී වෙන්නේ මොකද්ද? අපේ ගමන තවදුරටත් ස්ලෝ ඩවුන් වෙනවා. ආර්ථිකය වර්ධනය වුණාට ඒකෙන් ඇති ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඔන්න ඔය අවුල ලිහා ගන්න බැරි නම් අයිඩියොලොජිකලි මේ ප්‍රශ්න තේරුම් ගන්න බැරි නම් අපේ ඉදිරි ගමන බලාපොරොත්තු වුණාට වඩා ෆාස්ට් වෙන්නේ නැහැ. ස්ලෝ වෙනවා.